ඊයේ මෙතන යද්දී අර කිහිල් මණ්ඩියේ දැක්ක හොඳ ඇඹුලක්. අපේ බඩ කඩਿੱතු කරගන්නා මරු බඩු ටික. තෝට ගෙදර කන්නේ නැද්ද මරෙද්ද? කොයි දැන් තෝ කිහිල් කරේ? ගාට මෙහෙට වරන්කෝ බං. අර තියෙන්නේ බං බඩු. මුන්දලා මූණු මේ උත්තේ කිහිල් කරන කල්ට මේ ආත්ද බල්ලෝ එන්නේ. වරෙන්කෝ ඔබ නැගපන්කෝ මගේ කරට. මම මේ හැටින් මොලකොත් වගේනේ යකෝ මන් තෝ කරන්නේ තෝ දෙකද නැමෙයි. Dua bang. Oh no. ඩිංගා කවුද බල මට කතා කරන්නේ? අදත් තොරු පැනලා. Oh no. ඉගාට වරේ. බලපං උඹ කරන වැඩේ තෝත් ගස් මාත් ගස්. වාහේ තුගේ ඔය කට වහගෙන බලාපන් සියාතු ගොයිය එනවද කියලා. දැන් තොපි දෙන්න මොනවද කියන්නේ? අනේ බුදු මාමේ අපි හොරකම් කරන්න නෙවෙයි ආවේ මාමේ. අනේ මුතු මාමේ අපි වරකම් කරන්න නෙමෙයි ආදුවා දෙයියා. මොකද බල බෙරිහන් දෙන්නේ? තොපි දන්නවද ගිය සුමානේ වගේ පොල්ලත්තර එකෙක් පැනලා මොකද උනේ කියලා? ආ? ඉතින් මන් දන්නේ කොහොමද? තෝ දැන් මාත් එක්ක එකින් එකට ගියාගෙන එනවද බල? හැබැයිටම සියාතු ගොයිය මොකද කරේ? යකඩ ඉන්න කෙලින් අතර හිටවලා ඒකේ ඌ ඉන්දුවා. අනේ මුතු මාමේ අපරාධ නම් කරන්න එපා. මේ මාමේ මේ වැඩේ සම්පූර්ණයෙන් කිව්වේ මම කලුවා මේකට කිසිම සම්බන්ධයක් නැහැ. දෙන්න දඩුවම් මට දෙන්න මාමේ. අනේ නෑ මම චූටියට මේක සම්බන්ධයි. මම තමයි චූටියව එක්කන් ආවේ. නෑ මාමේ මමයි එක්කන් ආවේ. නවත්ත බියව දෙන්නම. තොපි දෙන්න පල් හොරු දෙන්නෙක් වුණාට යාළුකම් අතෑරියේ නැහැ. ඒක නිසා අදට උඹලට සමාව දෙනවා. හැබැයි ආයි මේ වගේ වැඩක් කරලා අහුනොත් තොපි දෙන්න උල තියනවා. ඔබ කොතැනද මිතුරනි හිතු සිතු අම්රුවැනි ඔබ කොතැනද මිතුරනි හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ